මේ තමයි ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වර්තමානයට අරගෙන කොළඹ ජාතික කෞතුකාගාරය. 1877 බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිවුණු මේ සුදු පැහැති මන්දිරයේ ඇතුලේ අපේ රටේ අවුරුදු දහස් ගණක අභිමානය ජීවමානව තියෙනවා. කෞතුකාගාරයේ ඇතුලේ අපේ ගමන පටන් ගන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ. එදා ජීවත් වුණු ආදිමානවයා පරිහරණය කරපු ගල් ආයුධ වගේම ඔවුන්ගේ සරල ජීවන රටාව ගැන සාක්ෂි මෙතනදී දැක බලා ගන්න පුළුවන්. එතනින් එහාට දිගෑරෙන්නේ අනුරාධපුර සහ පොළොන්නරු යුගවල රජ සමයේ ශ්‍රී විභූතිය. සෙල්ලිපි, මුරගල, සඳකඩ පහන වගේ ඒ කාලේ කරපු විස්මිත ගල් කැටයම් දැක්කම අපේ මුතුන් මිත්තන්ගේ කලා හැකියාව ගැන ඇත්තටම පුදුම හිතෙනවා. මහනුවර යුගයට අයත් කුටියට පිවිසෙද්දී අපේ අවධානය එකපාරටම යොමු වෙන්නේ ලංකාවේ අවසන් රජතුමාගේ රන් ආලේපිත තේජාන්විත සිංහාසනය. ඒ වගේම ලෙව්කි දිසාවෙතුමාගේ කාලතුවක් සහ ඇත්බැල වලින් නිමූ ඉතා සියුම් කැටයම් සහිත භාණ්ඩ ඔයාලට මෙතෙන්දී දැක බලා ගන්න පුළුවන්. අතීතයේ මිනිස්සු එදිනදා ජීවිතේ මතක් කරන පැරණි රෙදි පිලි, රන් රිදි, කාසි, පිත්තල භාණ්ඩ වගේම විදේශ රටවල් එක කරපු ගනුදෙනු විදාපාන අලංකාර පිඟම් භාණ්ඩ ඔයාලට මෙතෙන්දී බලා ගන්න පුළුවන්. අපේ රටේ ගැමි සංස්කෘතියට බද්ධ වුණු විවිධාකාර වෙස්මූණු, යාග හෝම හා ශාන්ති කර්ම සඳහා භාවිතා කරන උපකරණ පෙළක් ඔයාලට මෙතෙන්දී බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ගොඩක් තව ඓතිහාසික දේවල් මේ කෞතුකාගාරය ඇතුළේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ අතීතය ගැන ආඩම්බර වෙන්න ඔයත් අනිවාර්යයෙන්ම දවසක මෙහෙට ඇවිල්ලා යන්න.